හායි කොහමද? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. මම ඊයේ දාපු පෝස්ට් එක වගේම අද ගෙනලා තියෙන වීඩියෝ එක තමයි පහුගිය දවස්වල මම දාපු වීඩියෝ වලට අදාළව ඔයාලට තිබුණ ඊළඟ ලොකුම ප්‍රශ්නය වෙන කෙයාගිව කෙනෙක්ට හම්බ වෙන මාසික වැටුප කීයද? ඉතින් අද අපි ඒ ගැන කතා කරමු. ඒ ගැන කතා කරන්න කරුණු තුනක් තියෙනවා. අ ඒවත් එක්ක ඒ කරුණු තුනේ වැඩි විස්තර අපි කතා කරමු. හරි. අපි කියාගිව කෙනෙක්ගේ මාසික වැටුප කීයද කියලා කතා කරමු. ඒ හැමදේම කියන්න කලින් මම ඔයාලට කියන්නම්. මේ කියන දේවල් අදාළ වෙන්නේ හැමෝටමත් නෙවෙයි, හැම ගෙදරටමත් නෙවෙයි. මොකද මෙහි තියෙන ෆැමිලි 100ක් ගත්තොත් එයාලා 100 විදිහක්. අපේ ලංකාවේ වගේ අ, සාමාන්‍යයෙන් හරි එයාලා එක වගේ කියලා හිතන්න බෑ. එයාලා එකිනෙකාට ගොඩාක් වෙනස්. ඒකයි මම මූලික කාරණා 3ක් ගැන කතා කරනවා කියලා කිව්වේ. 1 ඔයාට හම්බ වෙන ෆැමිලි එක. 2 ඔයාට හම්බ වෙන ඒරියා එක. 3 ඔයාට හම්බ වෙන රෝගියාගේ තත්ත්වය අනුව. දැන් අපි සාමාන්‍යයෙන් මේ ගැන උනන්දුවක් දක්වන අය දන්නවා මේ වෙනකොට ඊශ්‍රායලයේ කෙයා ගිවර් කෙනෙක් හෝ වෙනත් අංශයක රැකියාවක් කරන සේවකයෙකුට අවම මාසික වැටුප විදිහට ෂෙකල් 6,447ක් ගෙවන්න ඕන. ඒ තමයි ඊශ්‍රායලයේ අවම වැටුප. එතකොට කෙයාගිව කෙනෙක් විදිහට ඊශ්‍රායලයට එන අයට මේකෙන් හම්බ වෙන දේවල් තමයි අපිට ශබාත් වැඩ කරන්න පුළුවන්. ශබාත් වැඩ කරනවා කියලා කියන්නේ සෙනසුරාදා දවසක් වැඩ කරන එක. සෙනසුරාදා දවස කියලා කියන්නේ මෙහේ විවේක දිනය. සෙනසුරාදා දවසක වැඩ කරනවා නම් ඔයාට අනිත් සාමාන්‍ය දවස් 6 වැඩ කරනවට වඩා දෙගුණයක වැටුපක් සෙනසුරාදා දවසේදී හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් කෙයාගිව කෙනෙක්ට නම් සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ 220ක්. ඉතින් ශබත් දවසේ වැඩ කරොත් එයාට 440ක මුදලක් මාසික වැටුපට එකතු වෙනවා. මාසික වැටුපට 440 ඒවා හතරක් එකතු වුණොත් ෂෙකල් 1760ක් වෙනවා. එතකොට මේ ශබාත් වැඩ කරන්න දෙන එක නොදෙන එක ඒ පවුලේ දෙයක්. ඔයාට හම්බ වෙන පවුල අනුව ඔයාගේ වැටුප වෙනස් වෙනවා කියලා මම මුලින්ම කිව්වේ ඒ නිසා. 440 ගානේ ඔයාට සෙනසුරාදා හතරම වැඩ කරොත් 1760ක් හම්බ වෙනවා වගේම ඔයාට හම්බ වෙන පවුලෙන් ඔයාට ලැබෙන ශබාත් එකක් වැඩ කරන්න ඉතිරි 3 ඔයා නිවාඩු ගන්න කිව්වොත් ඔයාට ඒ නිවාඩු 3 ගන්න වෙනවා. ඔයාට ශබාත් 2ක් වැඩ කරන්න දෙන්නම් කියලා කිව්වොත් ඔයාට ඒකට කැමති වෙන්නත් වෙනවා. ශබාත් 3ක් දෙනවා නැත්නම් 4ම වැඩ කරන්න කියලා කිව්වොත් ඔයාට ඒ 4ෙම පඩිය හම්බ වෙනවා වගේම වැඩ කරන්න එපා කියන ශබාත් දවසට ඔයාට ඒ වැටුප හම්බ වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් අවම වැටුප අපිට හම්බ වෙනවා කියලා මම කලින් කිව්වනේ 6,447. ඒකෙදි කෙයාගිව කෙනෙක් ලිවිං කෙයාගිව කෙනෙක් කියන්නේ අ, ගෙදරම රෝගියාගේ නිවසේ නතර වෙලා වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ වැටුපෙන් නීත්‍යානුකූලව අඩු කරන්න පුළුවන් අ, දේවල් කිහිපයක් තියෙනවා රෝගියාගේ පවුලේ අයට. ඒ කියන්නේ ඔයා රෝගියාගේ පවුලට එකතු වුණාට පස්සේ ඔයාගේ භාරකාරීත්වය තියෙන. ඒ කියන්නේ අපේ ගාඩියන් විදියට වැඩ කරන කෙනාට අයිතිය තියෙනවා අපේ වැටුපෙන් අ, දේවල් කිහිපයක් අඩු කරලා බේසික් එක අඩු කරලා දෙන්න. සාමාන්‍යයෙන් අපිට කෑම වලට අපි නතර වෙලා ඉන්නවට ඒ වගේ දේවල් වලට අපේ වැටුපෙන් ගාණක් අඩු කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේක හැම ගෙදරටම අදාළ නැහැ. 6,450ම කියන්නේ කෑම වලට ඉන්නවට අඩු කරන්නේ නැතුව දෙන ෆැමිලිත් තියෙනවා. අනිවාර්යයෙන්ම ඒවා අඩු කරන ෆැමිලිත් තියෙනවා. ඒකයි මම මුලින්ම කිව්වේ එකට එකක් මේ හැමදේම වෙනස් වෙනවා. අපි සාමාන්‍යයෙන් ගණන් හදලා බලමු. මූලික වැටුප කෑම වලට ඇකොමොඩේෂන් වලට අඩු කරලා හැදුවොත් ශබාත් 4ම වැඩ කරන කෙනෙක්ට කොයි වගේ ගණක් එනවද? ශබාත් 2ක් වැඩ කරන කෙනෙක්ට කොයි වගේ එනවද? නැත්තම් සම්පූර්ණ කපන්නේ නැතුව බේසික් එක 6,450ම දෙන කෙනෙක්ට ශබාත් එකක් වැඩ කරොත් කීයක් හම්බ වෙනවද කියලා. හරි.
දැන් මෙහෙමයි අ, අපේ සාමාන්‍ය අඩු කිරීම ඔක්කොම කරාට පස්සේ ගාන වෙන්නේ 5800. 5800 තමයි අපේ සාමාන්‍ය අඩු කිරීම ඔක්කොම අඩු කරාම ඉතුරු වෙන ගාන. එතකොට ඒකට ඔයාට ශබත් 4ම වැඩ කරන්න දුන්නොත් එතන එකතු වෙනවා ඒ දවස් 4ට 1760ක්. එහෙම වැඩ කරලා ඔයා 5800ත් එක්ක එකතු කරලා බැලුවම අපිට එන්නේ 7560යි. සාමාන්‍යයෙන් ඔයා 6450ක ඒ කියන්නේ කෑම බීම වලට අඩු කරන්නේ නැතුව, ඔයා ඉන්නවට ගාන අඩු කරන්නේ නැතුව අ, සම්පූර්ණ බේසික් එකම ඔයාට හම්බ වෙනවා නම් ශබාත් 4ත් ඔයාට වැඩ කරන්න කියනවා නම් ෂෙකල් 8210ක් ඔයාට පඩිය විදිහට හම්බ වෙනවා. B1 වීසා කැටගරි එක යටතේ ඉන්න කෙයාගේ කෙනෙක් විදිහට බේසික් එක අඩු කරොත් ඔයාට 7560ක් සහ බේසික් එක සම්පූර්ණයෙන්ම දෙන ෆැමිලි එකක් හම්බුනොත් 8210ක් දක්වා සැලරි එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක මුලින් මම කිව්වා වගේම ඔය හැම දේම තීරණය වෙන්නේ ඔයාට හම්බ වෙන ෆැමිලි එකත් එක්ක. ඒක කොච්චර කිව්වත් ඒක තේරුම් ගත්තේ නැති අයත් ඉන්නවා. ඉතින් හම්බ වෙන ෆැමිලි එක මත තමයි හැම දෙයක්ම තීරණය වෙන්නේ කියලා මට අත්දැකීමෙන් ඒක කියන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඔයාට මේ දේවල් විස්තර ඇතුව කියන්නේ. අනිත් එක තමයි ඔයා ඉන්න ඒරියා එක අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒරියා 1, 2 කියන්නේ සාමාන්‍යයෙන් ලිවිං එක්ස්පෙන්සස් වැඩි. එතකොට එයාලා ගොඩක් වෙලාට අපාර්ට්මන්ට් වල ඉන්නේ. ඒ වගේ වියදම් වැඩි. එහෙම වුණාම ගොඩක් වෙලාවට බේසික් එක කපන්න තියෙන ප්‍රවණතාවය වැඩි. සාමාන්‍යයෙන් ඒරියා 3 කියලා කියන්නේ අ, අපේ ලංකාවේ විදිහට ගත්තොත් නගර බද්ධ ප්‍රදේශවලින් ටිකක් ඈතට වෙන්න තියෙන නගර. ඉතින් ඒ වගේ ඉන්න කෙනෙක්ට ගෙදර රෙන්ට් එක ලොකුවට නැති ෆැමිලි එකක් වගේ හම්බ වුණොත් ඔයාට සම්පූර්ණ අ, බේසික් එක කපන්නේ නැතුව හම්බ වෙන්නත් පුළුවන්. ඉතින් ඒක හම්බ වෙන්න අ, ප්‍රධානම හේතුව අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොහෙන් කැරකිලා ආවත් අන්තිමට ෆැමිලි එකේ ස්වභාවය අනුව තමයි හැමදේම තීරණය වෙන්නේ. අ, ඉතින් මෙහෙට ආවට පස්සේ ආට ඒජන්සියත් එක්ක කතා කරලා ඔයාගේ ෆැමිලි එකත් එක්ක කතා කරලා මේ දේවල් විසඳ ගන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් කරගන්න හැකියාව තියෙන නිසා සැලරි එක ගැන ලොකුවට හිතන්න එපා. අපිට කොහොමත් ලංකාවේ ගත්තට වඩා හොඳ පඩියක් මෙහෙදි ගන්න පුළුවන්. ඒක අපි හැමෝම දන්නවා. ඉතින් එයාට වඩා මගේ පඩිය අඩුයි, මට වඩා එයාගේ පඩිය අඩුයි. එහෙම කියලා වැටුප් සංසන්දනය කරන්න යන්න එපා. ඔයාට හම්බ වෙන ෆැමිලි එකේ තමයි ඔයාට ඔයාගේ දේවල් විසඳ ගන්න වෙන්නේ. සාමාන්‍යයෙන් හැමදේම අපිට ෆැමිලි එකත් එක්ක කතා කරලා විසඳ ගන්න වෙනවා. ඉතින් ඒ දේවල් කතා කරගන්න කොහොමත් ෆැමිලි එකත් එක්ක කනෙක්ෂන් තියාගෙන ඉන්න වෙනවා. ආරවුල් ඇති කරගන්නේ නැතුව ඕනම දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන් වෙන්න තමයි අපි මෙයාලත් එක්ක ගනුදෙනු කරන්න ඕන. සහ අපි ආව ජොබ් එක හරියට කරගෙන ඉන්නවා නම් අපිට අනිවාර්යයෙන්ම අපේ දේවල් කතා කරලා විසඳගෙන අපිට දෙපැත්තටම සාධාරණයක් වෙන විදිහට අපේ රස්සාව කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්. ඉතින් කොහොමත් අපිට කෑම බීම දීලා ඉන්න දීලා සාමාන්‍යයෙන් ෂැම්පූ එකේ ඉඳලා හැමදේම හම්බ වෙලා අපිට සම්පූර්ණ පඩිය ඉතුරු කරගන්න පුළුවන් මට්ටමක් තමයි හැම ගෙදරම වගේ තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙද්දී අ, පඩිය අඩුයි කියලා ප්‍රශ්න ඇති කරගන්නවට වඩා හැමදේම කතා කරලා විසඳගන්න එක තමයි හොඳම දේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්. ඉතින් අනිත් කාරණාව තමයි මං කිව්ව රෝගියාගේ තත්ත්වය අනුවත් සැලරි එකේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මොකද දැන් සාමාන්‍යයෙන් ඇවිදලා හොඳට කාලා බීලා ඇවිදලා තමන්ගේ දේවල් කරගෙන ඉන්න කෙනෙක් නම් ලොකු සැලරි එකකට යන්න කැමති නැහැ. එතකොට කෙයාගිව කෙනෙක් විදිහට ඉන්න කෙනාට ලොකු දේවල් කරන්න නැහැ. එතකොට යාලා ගොඩක් වෙලාවට මේ දේවල් ඔයාට කරන්න නැති නිසා අපි මේ දේවල් ඔයාට කරලා දෙන්නම්. මේ ගාන පඩියක් දෙන්නම් කියලා මුලින්ම ඔයා ආපු දවසේ ඒ දේවල් ගැන කතා කරනවා. ඉතින් ඔයාලට අකමැති නම් කියන්න පුළුවන්. කැමති නම් කියලා දිගටම වැඩ කරන්න පුළුවන්. සාමාන්‍ය බෙඩ් රිටන් පේෂන්ට් කෙනෙක් වගේ හම්බ වුණත් මුල් දවසම ඇඳේ ඉන්න. එතකොට එයාගේ සියලුම දේවල් අපිට කරන්න වෙන පේෂන්ට් කෙනෙක් හම්බ වුණොත් එහෙම අනිවාර්යයෙන්ම අපි ගන්න ඒජන්සියෙන් පවුලේ අයත් එක්ක කතා කරලා අපිට හොඳ වැටුපක් ලබා දෙන්න අ, අවස්ථාව තියෙනවා. ඉතින් ඒ දේවලුත් වෙන්නේ ඒජන්සිය සහ පවුලේ අයත් එක්ක මේ දේවල් කතා කරන විදිහත් එක්ක. ඉතින් කොහොම වුණත් බේසික් එක හම්බුණත් නැතත් ශබාත් වැඩ කරද්දී
සාමාන්‍යයෙන් ෂෙකල් 8,000ක් වත් වැටුපක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ෂෙකල් 8,000ක් කියලා මම මේ කියන්නේ බේසික් එක සාමාන්‍යයෙන් පොඩි ගාණක් අඩු වුණත් ශබාත් වැඩ කරොත් ඒ ගාණ හදාගන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන් අද රේට් එක, ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරන්නේ 2026 අගෝස්තු 7 වෙනිදා සිකුරාදා. අද රේට් එක වෙනවා ෂෙකල් එකක් ලංකාවේ සල්ලි වෙනුවෙන් රුපියල් 111ක්. 111ක් අපි දල වශයෙන් ෂෙකල් 8,000කට එක්ස්චේන්ජ් කරලා බැලුවොත් එහෙම 8,88,000ක් වෙනවා. ඉතින් ඔයාලට ඒ වගේ සාමාන්‍යයෙන් දල වශයෙන් ලක්ෂ 9කට ආසන්න වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙද්දී අ, මේ දේවල් මේ දේවල් දැනගෙන එන එක හොඳ නිසා තමයි මම ඔයාලව දැනුවත් කරන්නේ. මොකද ආවට පස්සේ පළවෙනි පඩිය දෙක ගත්තට පස්සේ අපිට අපි අපි එක්ක එන යාළුවොත් එක්ක අපි අපේ පඩි ගැන අපේ වැටුප් ඔයාට කොහොමද අඩුද වැඩිද කියලා අපි සාමාන්‍යයෙන් කතා කරනවා අනිවාර්යයෙන්ම. ඒ කතා කරාම හිත රිදව ගන්නේ නැති වෙන්න තමයි මම ඔයාලට මේ දේවල් කියන්නේ. මොකද හැමදේම අපි අ, වෙන රටක් වෙන ජාතියක් මෙයාලත් එක්ක ගනුදෙනු කරන්න ඕනි විදිහ වෙනයි. ඉතින් හැමදේම අපිට කතා කරලා විසඳ ගන්න වෙනවා. ඒ නිසා කම්පයා කරලා හිත රිද්දගෙන ප්‍රශ්න ඇති කරගෙන ගෙවල් වලින් යන්න එපා. පුළුවන් තරම් කතා කරලා විසඳ ගන්න බලන්න. බැරිම වුණොත් ඔයාලට ඔප්ෂන් එකක් දීලා තියෙනවා ගෙවල් මාරු කරන්න. ඉතින් ඒ වගේ ඔප්ෂන් එකක් ගන්න පුළුවන්. ඒ නිසා මෙහි ඉන්න අයත් එක්ක ප්‍රශ්න දාගෙන එහෙම කරන්න එපා. නීති අනුකූල විදිහට ලියුමක් දීලා කල්ැතුව ඔයාලා යන කාලෙත් එක්ක කොච්චර කාලෙකින්ද ලියුමක් දෙන්න පුළුවන් කියලාත් බලලා ඔයාලගේ අයින් වෙන්න හේතුවත් ඒකට දාලා ඒ වගේ ඔයාලගේ ඒජන්සියත් එක්ක කතා කරලා නීති අනුකූල විදිහට කරන දේවල් කරන්න. මොකද දැන් ගොඩාක් නීති තද වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවට අනුකූලව වැඩ කරන්න නැතුව කවුරුත් එළියට එන්න කිව්වා, අතන ජොබ් තියෙනවා, මෙතන ජොබ් තියෙනවා, මේ ගාණ හම්බ වෙනවා, එහෙමයි මෙහෙමයි කියලා ඔයාලව එළියට ගත්තට පස්සේ ඔයාලා අසරණ වුණොත් ඔයාලට කවුරුත්ම නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එළියට ගන්න තියෙන උවමනාව එළියට ගත්තට පස්සේ නැහැ. ඒ නිසා අ, හිටපු තැනත් නැති කරගෙන අලුතින් තැනකුත් නැති කරගෙන එහෙම අසරණ වෙන්න එපා. හැමදේම කතා කරලා විසඳ ගන්න බලලා බැරිම වුණොත් විතරක් ඒජන්සියත් එක්ක කතා කරලා වෙන ගෙදරකට යන්න උත්සාහ කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ වගේ ඔප්ෂන් තියෙන්නේ අපිට ගන්න තමයි. අපිට ඉන්නම බැරි නම් යන්න පුළුවන්. ඉතින් වැටුපු ගැන කතා කරොත් ඒ වගේ පඩියක් හම්බ වෙන අ, වෙන රටක් නැහැ. අපිට අපේ මූලික අවශ්‍යතා හැමදේම දීලා ඒ වගේ සැලරි එකකුත් දෙනවා කියන්නේ. ඉතින් අපිට අපේ හීන හැබෑ කරගන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඔය වගේ දේවල් කල්පනා කරලා මේ වගේ වැටුපක් ගන්න කැප වෙලා වැඩ කරන්න ඕනේ. පහුගිය දවස්වල YouTube වල FB වල ගොඩාක් සෝෂල් මීඩියා වල ෂෙයා වෙච්ච දෙයක් තමයි අර ගෑනු ළමයෙක් පේෂන්ට් කෙනෙක්ට ගහන වීඩියෝ එක. ඉතින් ඒ වගේ දේවල් මම සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් ගැන කතා කරන්න කැමති නැහැ. ඒත් පොඩි දෙයක් කියන්නම්. කෙයාගිව කෙනෙක් විදිහට මෙහෙට ඇවිල්ලා වැඩ කරන එක ලේසි නැහැ. අපිට පැය 24ම ඇහෙන්නේ මෙයාලගේ දේවල්, මෙයාලගේ භාෂාව, මෙයාලගේ කට්ටිය. ඉතින් ඒක ගොඩාක් ස්ට්‍රෙස්ෆුල් වැඩක්. ඉවස ගන්න වෙනවා ගොඩාක් දේවල්. අ, අපිට මෙහෙ ඉවසන්න වෙන දේවල් අපිට ගෙදර අයත් එක්ක කතා කරලා එයාලට අපේ දුක කියන්න බෑ. මොකද එයාලා එතකොට අපි ගැන දුක් වෙනවා කියලා අපි දන්නවා. ඉතින් එහෙම වෙනකොට අපිට අපේ දුක කතා කරගන්න පුළුවන් අපි එක්කම ආපු අනිත් ගෙවල් වලට ගිය අපේම යාළුවෝ එක්ක. ඉතින් ඒ වගේ කතා කරද්දී ඔය වැටුප් ගැන එහෙම කතා කරනවනේ අනිවාර්යෙන්. ඉතින් ඒ වගේ දේවල් වලින් තමයි අ එළියට යන්න හදිස්සි වෙලා ඉක්මන් වෙලා තීරණ අරගෙන ප්‍රශ්න ඇති කරගන්නේ. එහෙම කරන්නත් එපා. අනිත් එක අපි එන්නේ පේෂන්ට් කෙනෙක් බලා ගන්න. එයා ලෙඩෙක් කියන එක අපි කොයි වෙලෙත් මතක තියාගන්න ඕන. අපි ඉගෙන ගත්ත දේවල් භාවිතා කරනවා වගේම ඉගෙන ගත්ත දේවලුත් ඔළුවේ තියාගන්න ඕනි පේෂන්ට් කෙනෙක්ට සලකන විදිහ ගැන. ඉතින් ඇඳක ඉන්න ලෙඩෙක්ට ඒ වගේ සලකපු එක ඇත්තම වැරදි. මම ඒකත් මේ වෙලාවේ මතක් කරනවා. මොකද ඒ පේෂන්ට් කෑ ගහන විදිහත් එක්ක සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක්ට මං කියන්නේ. ඒ වගේ කෑ ගහන්දිත් අ එහෙම පහර දෙන්න පුළුවන් කියලා මම නම් හිතුවේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ එතන සිටුේෂන් එක මොකක්ද කියලා. සිටුේෂන් එක මොකක් වුණත් අපි හැමදේම ඉවස ගන්න බලාගෙන එන්න ඕනේ. එතන එයාට ස්ට්‍රෙස් නම් ස්ට්‍රෙස් එක එයාට හැමදාම තිබිලා තිබිලා එයාට ඒ පිට වුණේ එයාගේ ස්ට්‍රෙස් එක නම් ඇත්තටම කරන්න ඕනි දේ ඒක නෙවෙයි. පේෂන්ට් ගැහුවා කියලා එයාට ලැබුණ දෙයක් නැහැ.
තිබුණ දේත් නැති වුණා මිසක්. ඉතින් ඒකයි අපිට ඒජන්සි වලින් දීලා තියෙන්නේ නිවාඩු ගන්න පුළුවන්. දවසට පැය 2ක් හම්බ වෙනවා. ඉතින් හොඳ වැටුපක් හම්බ වෙන නිසා ඔයාට එන්ජොයි කරනවා නම් එහෙම පුළුවන්. රිලැක්ස් වෙන්න ඕන නම් එහෙම පුළුවන්. ඒ හැමදේම කරලත් ඔයා ස්ට්‍රෙස් නම් ඔයාට හොඳ ගෙදරක් බලන්න කියන්නේ හොයාගෙන යන්න පුළුවන්. ඒජන්සිය දැනුවත් කරලා නීත්‍යානුකූලව ඉන්න ගෙදරින් අයින් වෙලා සාමාන්‍ය ගෙදරක දේවල් හොයාගෙන ගිහිල්ලා ඒ දේවල් හරියට බලලා වෙන ගෙදරකට මාරු වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් තියෙද්දී ස්ට්‍රෙස් පිට තව කෙනෙක්ගේ ගෙදර ඉන්න ගමන් ලෙඩෙකුට පහර දීලා ස්ට්‍රෙස් එක රිලීස් කරනවා කියන එක නම් මං නම් අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. මම මේ ගමන්ම කියන්නේ සල්ලි බලාගෙනම විතරක් එන්න එපා. ගොඩක් දේවල් ඉවසන්න වෙනවා. ඒවා හිතේ තියාගෙන මෙහෙට ඇවිල්ලා හොඳින් වැඩ කරන්න. අපි ඉගෙනගෙන එන්නේ ඒකට අදාළ දේවල් කරන්න. සහ අපි පේෂන්ට් කෙනෙක්ගේ තත්ත්වය හොඳට දැනගෙන එන්නේ. ඉතින් ඒ දේවල් හොඳට ඔළුවේ තියාගෙන ඉදිරි වැඩ කටයුතු කරගන්න. අ මම හිතනවා ඔයාලා මේ හැමදේම දැනගෙන එයි කියලා. ඉතින් ඒ වගේ දේවලුත් තියෙද්දී මේ වගේ වැටුපක් හම්බ වෙන රස්සාවක් කරන්න අ තීරණය කරපු ඔයාලා ගැනත් මට සතුටුයි. ඉතින් මේ ගැන උනන්දුවක් දක්වන කෙනෙක්ට තවත් උනන්දුවක් වෙන්න තමයි මම මේ වගේ වීඩියෝ කරන්නේ. ඉතින් ඉස්සරහටත් මම මේ දේවල් ගැන ඔයාලට වැඩි විස්තර අරන් එන්නම්. අ ඔයාලට දැනගන්න මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් මගේ Facebook page එක තියෙනවා, Instagram page එක තියෙනවා. අ කෙයාගිව ජනිවිත් සුරන්දි. සහ YouTube channel එක තියෙනවා මේක. බලන කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මම මතක් කරනවා. මගේ WhatsApp channel එක තියෙනවා. ඒකට join වෙන්නත් පුළුවන් ඔයාලට. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකක් අරගෙන මං ආයිත් එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න.